කෙලෙහි ගුණ නැති මිනිස්සු අපිව දාලා යද්දි එයාලට නිදහස යන්න දෙමු. ඒ වගේ මිනිස්සු ළඟ ඉඳලා මොකටද? අපේ කෙලෙහි ගුණ අපි බලාගමු. මිනිස්සුන්ට උපකාර කරන්න සසර දුකින් ඈතර වෙන අදහසින් උන්ගෙන් උදව් ගන්න නෙවෙයි. දරුවෝ බිහි කළා නම් යුතුයකම් ඉෂ්ට කරන්න උන්ගෙන් වතුර බොන්න හිතාගෙන නෙවෙයි. තොපිනෙව අපිට වතුර පොදක් හරි දෙන්න ඉන්නේ කියලා කියන්න එපා. ඒව කියන්න එපා. අපි මේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතේ දුර්ලභයි කියලා භාග්‍යතුන් වහන්සේ වදාලා. ඉතින් දුර්ලභ මනුෂ්‍ය උප්පත්ති දබා දුන්නා අපි මේ සමාජයට. ඒව මැරෙන්නේ නැතුව ජීවත් කරගත්තා. ඉස්කෝලේ යවුවා හොඳ නරක කියලා දුන්නා. උන්ගේ ගමන උන් දැන් ගියාවේ. කොහොමද නිදහස් හිතකින් මැරෙන්නේ නැත්තම්?